සුබ දවසක් ඔයාලට. අපි අද බලමු පරිප්පු 250කින් මේ වගේ වඩේ පිඟානම්ම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම පරිප්පු පැය භාගයක් පෙඟෙන්න දාලා තමයි මේ අරගෙන ආවේ. මේකේ තෙත හොඳටම අයින් කරලා තියෙන්නේ. අපි එයින් මේ සෑඳි 4ක් ඉස්සෙල්ලා අයින් කරගෙන ඉමු. ඊට පස්සේ ඉතුරු පරිප්පු ටික අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරාම මෙන්න මේ වගේ කෑලි හිටින විදියට ඔයාලා බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඒකට ලියාගත්තු ලොකු ලුණු ගෙඩිය, කරපිංච, අමු මිරිස්, ඊට පස්සේ අයින් කරගත්තු පරිප්පු ටික දාන්න. ඊට පස්සේ කෑලි මිරිස්, ලුණු, ඊට පස්සේ මම පරිප්පු 250ට මෙතන දැම්ම පාන් පිටි මේ සැහැඳි 4ක්. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. ඔයාලා අතින් හොඳට මේ කනා ගන්න. මෙන්න මේ වගේ වෙන්න ඕනේ. ඊට පස්සේ අතේ පොල් තේ ටිකක් ගාගෙන මේ විදිහට බ්‍රවුන් කරගන්න. ඊට පස්සේ කොච්චි කරලා මැදට තියලා වටෙන් එකතු කරලා මෙන්න මේ හැඩේ එන විදිහට කොච්චි වඩේ එක හදාගන්න. මෙන්න මේ වගේ කොච්චි වඩේ ටිකයි නිකන් වඩේ ටිකයි ඔයාලා හදාගන්න. ඊට පස්සේ අපි මේ ටික බෙදගමු. මෙන්න මේ පාටට ආවට පස්සේ ඔයාලා ඒක අයින් කරගන්න. කොච්චි වඩේ ටිකත් ඒ විදිහටම බෙදගන්න. මේ වගේ ලස්සන පාටක් එන්න බෙදගන්න. ඇතුළ අමු වෙන්නේ මේ පාටට ගත්තම. දැන් බලන්න හරිම ලස්සනට මේව බෙදිලා තියෙනවා. පාන් පිටි දැම්මම හරිම ක්‍රිස්පි ගතියට තියෙනවා. ඔයාලත් හදලා බලන්න මේක හරිම රසයි. එහෙනම් සුබ දවසක් ගිහින් එන්නම්.